안녕하세요, 여러분. අද අපි ළමයි පෙළපොතේ 15 වෙනි පාඩම කරන්න හදන්නේ. 15 වෙනි පාඩමේ චොම්බ කොටස, සංස්කෘතික කොටස. ඒකේ 한국의 정통 의상 නේ. 한국의 정통 의상. 정통 의상 සාම්ප්‍රදායික ඇඳුම්, ජාතික ඇඳුම් ඒ රටවල වලට ආවෙන විදිහට ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි දන්නවා ජපානයේ. ජපානයේ මොනවද තියෙන්නේ? කිමෝනා නේද? කිමෝනා. ඊට පස්සේ වියට්නාමයේ අවෝජා. රුසියාවේ නම් රුසියාවේ මොකද්ද? ඉබජා. ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම ඔයාලා නම කියන්නකෝ බලන්න. එහෙමනම් අපි ළමයි පාඩමට යන්. 한국은 한국의 정통 의상입니다. 한국 코리아의 사ම්ප්‍රදායික ඇඳුම. මොකද 한복. එතකොට 한복은 색상이. 화려하면 කාන්තිමත් දිදුලන වර්ණවත් ඩිසයින් උවාහදා කියන වචනේ ගොඩාක් තේරුම් තියෙනවා. විනීතභාවය, සුන්දරත්වය, එතනින් ගියාම සුක්කමල බව, ලාලිත්‍ය, හරි සෝභා ලීලා කියන අදහස තියෙන මේ උවාහදා කියන වචනේ තුල. ඒතර සුන්දර අරන්දප් සුන්නිදා ලස්සනයි නේද? කාන්තාවන්ට ගොඩාක් ලස්සනයි 한복 ඇඳහම. ඒක නිසා 그래서 한국 사람들은 코리아 ජාතිකයින් sol날 කියන ළමයි අවුරුද්ද. අපේ සිංහල අලුත් අවුරුද්ද වගේම කොරියාවේ sol날 ජනවාරි මාසෙ තියෙන යාළගේ අවුරුද්දට මුළු රටම සූදානම් වෙනවා අවුරුද්දට. නගරින් අය ගමට එනවා දෙමව්පියෝ බලන්නත් එක්ක. ඊට පස්සේ ගම ගොඩාක් ලස්සනයි. එදාට 한복 අඳිනවා. ගොඩක් ජන ක්‍රීඩා තියෙනවා. අපේ අවුරුද්ද සිහි කරගත්තොත් ඒ වගේම තමයි. හරි කඩසාප්පු වල බඩු පිරීලා තියෙනවා. තුන අන්නේ sol날 වලට 한복 අඳිනවා නේද? සාම්ප්‍රදායික ඇඳුම අඳිනවා. ඊළඟ විශේෂ අවස්ථාවල කෙවරන්සි කියන්නේ විවාහ මංගල උත්සවය. ඔයාලගේ වටිනාම අවස්ථාව විවාහ මංගල උත්සවය. විවාහ මංගල උත්සවයට 한복 අඳිනවා. කෙවරන්සි කියන්නේ විවාහ මංගල උත්සවය. ඒකට කච්චි 특별하නවා. ඒ වගේම ඒතර sol날 විවාහ මංගල උත්සව ඒ වගේම විශේෂ අවස්ථාවල 특별하고 주영한 날에는 වැදගත් අවස්ථාවලදී 정통 한복을 입습니다. සාම්ප්‍රදායික ඇඳුම අඳිනවා. නේද? හරි අපි එහෙනම් ඉදිරි කොටස බලමු. 남성 한복은 ළමයි 남성 한복 වල මුලින්ම තියෙනවා 남성 한복 කියන්නේ පිරිමි ඇඳුම. එතකොට අපි ගාව තියෙනවා මේ තියෙන්නේ පිරිමි එක්කෙනා අඳින මේක දිනවා 남성 한복은 පාජිවා චොගරි. ඔන්න මම මුලින්ම ළමයින්ට පෙන්නනවා පාජි මෙන්න බලන්න. කොරියාවේ තියෙන 한복 එකේ පාජි කියන්නේ කලිසම. මේ බලන්න ගොඩාක් ලොකුයි. කකුල් වලින් ලොකුයි. ඔයාලා අඳින ඩෙනිම් වගේ ටයිට් නෑ. එතකොට හරිම ලස්සනයි. මේ කාන්තිමත් විචිත්‍රවත් ඔව්. එතන මේක පාජිවා චොගරි. හරි බලමු අපි චොගරි. මේ තියෙන්නේ පිරිමි එක්කෙනා අඳින චොගරි. දැක්ක? චොගරි ලස්සනයි. වර්ණවත් විචිත්‍රවත්. හැබැයි මේ පිරිමි එක්කෙනාගේ ළමයි උඩ කොටසක් තියෙනවා කෝත කියලා මේ. මේක දැම්මම තවත් ලස්සනයි මේ කෝත. ඔව්. දැන් අපේ Facebook එකේ තියෙනවා මේ පිළිබඳව අපි කරපු වීඩියෝ එකක්. ඒක ළමයි තවදුරටත් බලා ගන්න පුළුවන්. දැන් මේක දැන් පිරිමි එක්කෙනා අර ඇඳුම ඇදලා මේක උඩට අඳිනවා. හරි. අද මෙතන දැන් ගෑනු ළමයාගේ තියෙන කොටසක් තියෙනවා මේ කුරමිගේ කියලා. ඒ කුරමිගේ කොටස මේ පිරිමි එක්කෙනාගේ ඇඳුමේ නැහැ. හරි. ඔව්. එතකොට චොකිරෝ කියන්නේ කෝට් එක කුසන්තෙගෝ කියන්නේ සමන්විතයි. කුසන්තෙදා සමන්විතයි. හරි. ඊළඟ යොසන් 한복 කියවේ ළමයි කාන්තා 한복. කාන්තා සම්ප්‍රදායික ඇඳුම. ඒක තමයි චිමාවා චොගරිරෝ අපි එකත් බලමු ළමයි. ඊගාව තියෙන ඇඳුම්. මෙන්න චිමා බලන්න. චිමා කියන්නේ මේක මේ උර ඉස්සලඟට වගේ තියෙනවා මේ. ගොඩක් ලොකුයි හරිම ලස්සනයි. ඒ වගේම විචිත්‍රවත් නේද? දිදුලන කාන්තිමත්. නොයෙක් වර්ණ වලින් තියෙනවා. චිමා
ඊට පස්සේ චොගරි වෙන බලන්න චොගරි බලන්න කොච්චර ලස්සනද කියලා චොගරි මේ බලන්න කුරමෙගි දැන් අර පිරිමි එක්කෙනාගේ තිබුණේ නැහැ මේක කුරමෙගි මේක ලස්සනට තියෙනවා මේ ඉස්සරහා පපුව ප්‍රදේශ කුරමෙගි හරි මේ වගේ ඔයාලගේ බෑග් එකකුත් තියෙනවා ඊට පස්සේ බලන්න චිමාවා චොගරිරෝ කුසුම් තෙම්නිදා කියන්නේ සමන්විත වෙනවා හන්බගන් චයන්සරවුන් නිදාසේ චයන්සරවුන් හම්බුන් චයන්සරවුන් චුරම්ගවා චුරම් කියන්නේ රැලි සහිත පුංසුන්හන් බහුල රැලි බහුල සිල්ලෝ එසරෝ සිල්ලෝ දොන සිල්වට් අඳුම් සිලික් කියන අදහස මෝදන් චෙහොමේ ඕන පුද්ගලයෙකුගේ ශරීරයට ඕන උස මහත කෙට්ටු නේද ඕන පුද්ගලයාගේ ශරීරයට තරම්දරගේ ඕල්ලින් තානන් ළමයි ඕල්ලිදා කියන්නේ ගැලපෙන ඕල්ලින් තානන් ගැලපෙන චංචම ඉසුම්නිදා ඒ කියන්නේ වාසි තියෙනවා නේද ඕන පුද්ගලයෙකුට ශරීරයට ගැලපෙන නිසා මේ හම්බොගේගේ වාසි ගොඩක් තියෙනවා ඔව් එතකොට ළමයි හම්බොගන් ඉබ්නන් සරාමේ හම්බොක් අදින මිනිසුන්ගේ යොල්ලියන් ඉනා වයස සහ යොක්හාර තංගේ තරා සෙත්කල්ගවා දිජයිනි චොගුම් තරම්නිදා ඒ කිව්වේ හම්බොක් ඉබ්නන් සරාමේ හම්බොක් අදින මිනිසුන්ගේ යොල්ලියන් කියලා වයස යොල්ලියන් ඉනා වයස සහ යොක්හාර තංගේ භූමිකාව සහ ඒ කියන්නේ භූමිකාව තං තවත් දේවල් භූමිකාව කියන්නේ අපිට දැන් ගුරුවරයෙක්ගේ භූමිකාව ගුරු වෘත්තිය හරියට කරන එක මවගේ කාර්යභාරය පියාගේ කාර්යභාරය එක එකන කාර්යභාරයක් තියෙනවනේ ශිෂ්‍යයෙක්ගේ කාර්යභාරය ඉගෙන ගන්න. හරි එතකොට තමයි ඒ අයට අඳින්න පුළුවන් විදිහට හන්බොක් හදලා තියෙනවා බලන්න පොඩ්ඩක් හන්බොගන ඉක්නම් සරාම් ඒ යොල්ලියන් ඉනා යොක්හල් තංගේ තරා සෙක්කල්ගවා සෙක්කල් කියලා මේ පාට සෙක්කල්ගවා ඩිසයින් එක චොගුම් තරම්නිදා නේද ඒ කියන්නේ අපි කියන වයස 70 විතර හරාබොජි හල්මොනි 100 කෙනෙකුට අඳින්න පුළුවන් විදිහට ඒකට ගැලපෙනට හන්බොක් තියෙනවා. එතකොට වයස 50ක 60ක අයට ගැලපෙන විදිහට හන්බොක් හදලා තියෙනවා. වයස 30 35 40 අයට තරුණ අයට අඳින්න පුළුවන් විදිහට හන්බොක් හදලා තියෙනවා. කුඩා ළමයින්ට ගැලපෙන විදිහට හන්බොක් තියෙනවා. හරි. එතකොට තරා සෙක්කල්ගවා දිජයිනි චොගුම් තරම්නිදා බලන්න සෙක්කල් වර්ණේ ටිකක් සාමාන්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් මේ සෙක්කල්ගවා දිජයිනි හැඩය චොගුම් තරම්නිදා ටිකක් වෙනස් හරි දැන් මේ දෙන ඒ වගේ එකක් නේද බලන්න හම්බොක් එකම තමයි නමුත් ඩිසයින් එක වෙනස් කර්හොන් සිගේසෝ විවාහ මංගල උත්සවයේදී සිල්ලාංගේ ඔමනිනන් සිල්ලාං කියන්නේ කවුද මනමාලයාගේ අම්මා පොතොන් කියන්නේ මේ සාමාන්‍යයෙන් පුරන්සෙක් කියන්නේ මොනවද නිල් පාට පුරන්සෙක් කෙතොන්ගි කියන්නේ නිල් පාට මෙතන තියෙන කෙතොන්ගි කියන්නේ පරම්පරාවේ කියන අදහස් තියෙනවා මේ ඩික්ෂනරි බැලුවාම ඔයාලට තේරෙයි වචන කීපයක් වෙන නමුත් අපිට මෙතන වැදගත් වෙන කෙතොන්ගි කියන්නේ පරම්පරාවේ චොම්චනන් හම්බොගල් ඉබ්ගෝ පරම්පරාවේ විනීත භාවය මේ චොම්චනන් කියන්නේ විනීත භාවය හම්බොගල් ඉබ්ගෝ සින්දුවේ ඔමනිනන් පුරන්සෙක් කෙතොන්ගි තන්හාහන් හම්බොගල් ඉප්සුම්නිදා අපි තාචුට බලමු මෙතන පුරන්සෙක් කෙතොන්ගි චොම්චනන් පරම්පරාව විනිත බව. ඔයාලා දන්නද උඩ රට කාන්තාවන් අඳින උඩ රට ඇඳුමක් තියෙනවා. දැන් අපි මෙහි ළමාසාරිය ඔසරිය ඇඳහම විනිත බව තියෙනව නේද? බටහිර පන්නේ කොට සායවල් ටයි ඩෙනිම් මෙහෙම ඇඳලා වැඩිය විනිත භාවයක් තියෙනවා. මේ විදිහට කකුල් දෙක දක්වා දිගට ඇඳාම නේද? ඒතර හන්බොක් එක. අපේ ඔසරියත් ඒ වගේ. එතකොට පොතම් පුරන්සෙක් කෙතොන්ගි චොම්චනන් පරම්පරාවේ විනීත භාවය හම්බොගල් ඉබ්ගෝ හම්බොක් ඇඳුම ඇඳහම සින්දු පවතිනවා නේද? පෙන්වනවා. පරම්පරාවේ විනීත භාවය පෙන්වනවා. ඒක විශේෂ උත්සවයක් මේ කෙරන්සික් එක. ඒක සිම්බුවේ ඔමනි. සිම්බු කියන්නේ මනමාලියගේ සිම්බුවේ ඔමනිනන් බුන්හොන්සෙක් කියන්නේ රෝස පාට. බුන්හොන්සෙක් කියන්නේ රෝස පාට. ඒක රතු පාටට හුරු රෝස පාට කෙතොන්ගි. මෙතනත් මේ පරම්පරාවේ තියෙන පැවැත්ම වගේ මෙතන අලංකාරය නේ තන්හාහන් කියන අලංකාරය හන්බොගර ඉප්සුම්නිදා ඒක අලංකාරය රෝස් පාටට හුරු අලංකාර
සාම්ප්‍රදායික ඇඳුමක් මනමාලියගේ අම්මා අඳිනවා නේද? ඉප්සුම් නිදා. බලන්න අවසාන කොටස. චෙගන් කියන ළමයි වර්තමානයේ තොරවසෝනන් හම්බොක් ෆෙස්ටිවල්. වර්තමානයේ ළමයි හම්බොක් ෆෙස්ටිවල් කියනනේ. හම්බොක් ජාතික ඇඳුම සාම්ප්‍රදායික ඇඳුම කොරියන් හම්බොක් එක ෆෙස්ටිවල් වලට ඉදිරිපත් කරනවා. හම්බොගල් ෆැෂන් ෂෝ. හම්බොක් ඔයාලා දන්න ෆැෂන් ෂෝ නේද? ඇඳුම් ෆැෂන් ෂෝ තියෙනවනේ. උකට හම්බොක් ෆැෂන් ෂෝ තියෙනවා. ෆැෂන් ෂෝ විතරනේ තවත් දේවල් තියෙනවා මේක ප්‍රොමෝට් කරන්න. හරි. තුංගල් තොන්හෙ ඒ හරහා ෆැෂන් ෂෝ හරහා හම්බොගේ අරන්දා උමර හම්බොක් වල තියෙන අලංකාර භාවය අලංකාර භාවය අරන්දා උමර සෙගේරෝ කියන ලස්සන ලෝකයේ පුරා හරි සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීමට නොල්ලිනන් අල්ලිපෙවනන් නොරයෝකි යෝචිකෝ ඉසුම්නිදා කියන්නේ මේ හම්බොක් එක ප්‍රවර්ධනය කරන කොරියාවේ තියෙන විශේෂ සංවිධාන විසින් හම්බොක් එකේ තියෙන සුන්දරත්වය ලෝකෙට ප්‍රවර්ධනය කිරීමට බොහෝ උත්සාහයන් අරගෙන තියෙනවා. ඒක ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. අද ලෝකේ බොහෝ රටවල් මම දැක්කා මේ YouTube එකේ වෙන රටවල් වල හම්බොක් එක හොයාගෙන කොරියාවට ඇවිල්ලා ඇඳලා ඒගොල්ලෝ ෆොටෝ අරගෙන ගොඩක් ඒක වර්ණනා කරලා තියෙන විශේෂ අය. ඒක නිසා තමයි හම්බොක් එක කියන්නේ ලෝකේ තියෙන සාම්ප්‍රදායික ඇඳුම් වලින් ඉහළින්ම ඉන්න සුන්දර ඇඳුමක්. ඒක නිසා ඔයාලට යම්කිසි හොඳ අවබෝධයක් ලැබෙන්නද කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි ඊළඟ පාඩියේදී හම්බෙමු. හැමෝටම අන්‍යෝන්‍ය කසේවා